අයිබෝන් අද අපි ඇවිල්ලා තියෙන්නේ ඖෂධ වෙනුවට ආහාර කන්සෙප්ට් එක යටතේ මහරගමට අද ඇවිල්ලා තියෙන උමන්දාවේ අලුත්ම ප්‍රොඩක්ට් එක එලි දක්වලා තියෙනවා අපේ උමන්දාවේ සමන්තපත් ස්වාමීන් වහන්සේ. අපි ඒක ඇතුළට අද ගිහිල්ලා බලමු මොනවද තියෙන ප්‍රොඩක්ට් කියලා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. දැන් එතකොට උමන්දාවේ ග්‍රීන් හට් එකක් අද මහරගමදී ඕපන් කරලා තියෙනවා. ඇයි මහරගම තෝරගත්තේ? දැන් මහරගම අපි මේක විවෘත කරන්න හේතු කීපයක් තිබ්බ. එකක් තමයි මෙතන හයි ලෙවල් පාර. මෙතන පිළිකාරෝහල. මෙතන විශාල මිනිස්සු පිරිසක් ඉන්නවා. අපිට මේ මිනිස්සු පිරිස ප්‍රධානව මට අවශ්‍යනේ දැනුවත් කිරීමේ ව්‍යාපෘති. අනිවාර්යයෙන්ම. ළමයි ඉස්කෝලේ යන. මේ ඔක්කොටම එළිය බෝඩ් ගහලා අපේ ඊළඟ සහස්‍රයට අපි යන්නේ කොහොමද? අපි ලෙඩ්ඩු ලෙස යනවද? ඔව්. එහෙම නැත්නම් අපි සාර්ථක පණ තියෙන මිනිස්සු ලෙස යනවද? අපිට තීරණය කරන්න වෙලාව ඇවිල්ලා ඉන්නේ. කොළඹින් ඔබ ගැන හිතලා තමයි මේ ග්‍රීන් හට් එක දාලා තියෙන්නේ. ඉතින් කෙමිකල් බොනවද? එහෙම නැත්නම් මේ වගේ දේශීය ඖෂධ විදිහට උමන්දාවේ දාන්න මේ කිරිපිටි එකක් බොනවද කියලා ඔබම තීරණය කරන්න අනිවාර්යයෙන්ම. ආණ්ඩුවේ කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුව දෙන්නෙත් නැහැ මේවට. ආණ්ඩුව හැකරලට තමයි සහයෝගය දෙන්නේ. මොකාට දුන්නත් ඔන්න අපි වැඩ පෙන්නවා. ඔව් එතකොට දැන් මේ සෑහෙන ප්‍රොඩක්ට් ප්‍රමාණයක් අපි දැක්කා. ප්‍රොඩක්ට් 4000ක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණම දේවල් මිනිස්සුන්ගේ නිරෝගීකමට. දැන් මේ කොළඹ ඒරියා එක ගත්තම ගොඩක් කට්ටිය මේ වසවිස තමයි කන්නේ. එතකොට ඔබ වහන්සේ ග්‍රීන් හට් එකක් දාලා මහරගම මේ වසවිසෙන් තොරව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න මේක නිර්මාණය කරා. ඒ කියන්නේ සංකල්ප නිර්මාණය කරා. දැනුවත් කිරීම නිර්මාණය කළා. දැන් ව්‍යාපාරිකයෙක් දැනුවත් කිරීම කරන්නේ නැහනේ. එයා බිස්නස් එක කළා සල්ලි හම්බ කරගන්නවා. අපි කරේ දැනුවත් කිරීම කළා. මේක ගන්නකොට එක මඩ ගැව්වා යූරියා ගහනවා කිව්වා. ඒ ගහනකො ඔක්කොම වල වැඳලා සමාව ගත්තා. අනිවාර්යයෙන්ම. කියන හරි දේ කළොත් අපි කවදාක හරි දිනනවා. බොරු දේ කළොත් අපි පිරිහෙනවා. අපි හරි දේ කළා. ඉතින් මෙතන ලස්සන අවුන කෙනෙකුට එන්න පුළුවන්. මෙතන පාරයිනේ. ඇවිල්ලා අපේ අර එළිය කාට්ස් හදලා තියෙන්නේ. මේ පමුණුව නගරයේම කවර් වෙන විදියට. එතකොට ඒකෙත් එන්න කොළ කැඳ ෆෘට් ඒ කියන්නේ උදේට සාමාන්‍ය දවසම හෙල්ති දේවල් ගන්න. ඔව් ඒතකොට අපේ රෙදි විකුණන අය සාමාන්‍ය දුප්පත් මිනිස්සුනේ ඉන්නේ. ඒ මිනිස්සුන්ට ගැලපෙන්න හදලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් හොඳ කෑම. සුපිරි පැලන්තේ විතරක් නේ හොඳට ජීවත් වෙන්න. ඔව් අනික මේ ස්වාමීන් වහන්සේ දැන් මම මෙතෙන් එද්දීම දැනගත්තා සාමාන්‍ය මේක වන් ඩේ සර්විස් එකක් කරන ඔන්ලයින් ක්‍රමයක දෙකක්. ඔන්ලයින් එක දවසේ ලංකාවටම දවස් 3ක් ඇතුළත. ඒක විශේෂයි. ඒක ගැන පොඩි හඳුන්වීමක් කරන්න. ඇත්තටම අපි ඔන්ලයින් මාකට් එක හදලා අපි දැන් ඒගොල්ලන්ට පොරොන්දු දුනා දවස් 3ක් ඇතුළත සම්පූර්ණම රට පුරාම මේක ව්‍යාප්ත කරන්න අවශ්‍ය වෙන කටයුතු කරන්න කියලා. මුළු රටටම සෞඛ්‍ය සම්පන්න ආහාර බෙදා දෙන්න. ඇත්තටම වෙන්න ඕනේ ඒකනේ. අපි ජරාව කාලා ලෙඩ හදා ගන්නවට වැඩිය ලෙඩ හැදෙන්නේ නැති විදිහට ජීවත් වුණා නම් ඉවරයි. අනිවාර්යෙන්ම. අපිට අජිනමොටෝ දාපු කෑම කන්නත් බෑ. ඔව් සමහර කෙනෙක් සයිඩ් ඉෆෙක්ට් එනවා ඔළුව එකක් කොමෙනවා. යනවා. අපි කන්නේ නිරෝගී කෑම. ඉතින් අපි කන විදිහට අපි කැමති රටටම කෑම දෙන්න. ඒක තමයි මේ සංකල්පය.